දම්සක් දෙසාවන රන්දේ සංවර ගමනට නෙත සිත බන්දේ උන්සාඳ ලෙස හුන් උඩරට කන්දේ වලල්ල නිල්හසට රහසක් කියනවා මහමැණි ගග සෙමින් ගලා යමින් මේ පින්බිමට සුවදක් ගෙනෙනවා සාභාව සොඳුරුමේ භූමියේ ධර්මයේ මල් පිපෙන අපගේ ආදරණීය ශ්‍රී රත්නපාල දහම් පාසලට අද සුවිශේෂී දිනයක් දරුවන්ගේ සිත් මල් පොකුරක් වැනිය. ඒ මල් ධර්මයෙන් පෝෂණය වූ විට ලෝකයට සුවඳ දෙන මිනිසුන් වෙයි. අද එම මල් අතරින් නායකත්වයේ සුවඳ විහිදවන අපගේ ශිෂ්‍ය නායක නායිකාවන්ට ගෞරවනීය ලාංඡන පැළඳවෙන අභිමානවත් මොහොතයි. පහන තවත් දැල්වන අතර අනෙකුන්ට ආලෝකය ලබා දෙයි. එලෙසම දායකයෙකුත් තමන්ගේ ආදර්ශයෙන් අනෙකුන්ට මඟ පෙන්වයි. අද දිනයේ අපගේ දහම් පාසලේ අනාගත නායක නායිකාවන් ධර්මයේ ආලෝකය රැගෙන ඉදිරියට පියමනින්න යන ගෞරවනීය අවස්ථාවයි මේ. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සියලු සත්වයන්ට කරුණාවෙන් ජීවත් වීමට බුදුදහම අපට උගන්වන මූලික මඟ පන්සිල් වේ. ශ්‍රී ප්‍රඥා ප්‍රදීප විද්‍යායතන කෘත්‍යාධිකාරී කොත්මලේ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ප්‍රවීණාචාර්ය පූජ්‍ය නියම්ගම්බර පඤ්ඤානන්ද නාහිමියන්ට අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් කරවීමටයි මේ ගෞරවනීය ආරාධනය. හැමෝම අන්තිම සමාදන් වීමට নমස්කාරය කියනවා.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි တတိယံ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ එසේම අප සියලු දෙනාම පන්සිල් පිහිටවූ ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තුතියි. අඳුර නිමා කරමින් ආලෝකය බිහි කරන පහනක් වගේම ධර්මයේද මිනිසාගේ ජීවිතය ආලෝකමත් කරයි. ඒ පිවිතුරු ද්විජාතික භාෂා සම්ප්‍රදායක ද්විජාතික රාජ්‍ය භාෂා උපදේශක වටකොට සුදර්මාරාම විහාරස්ථානයේ ශ්‍රී විසුද්ධානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය KAGKM කපිල කුමාරසිංහ ගුරුතුමාට ශ්‍රී රතනපාල දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය නදීකා පෙරේරා ගුරුතුමියට දෙමාපියන් වෙනුවෙන් එක් අයෙකුටත් ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන්ටත් අප දහම් පාසලේ ඉගෙනුම ලබන එක් සිසුවෙකුටත් පන්සිලුවේ කලව කිරීම සඳහා අප සමග සම්බන්ධ වූ ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි. මීළඟට කෙටි අනුශාසනාවක් කිරීම සඳහා මාගේ මේ ගෞරවනීය නැණුම අප විද්‍යාලයේ
කරන්න නැහැ. මාස ඔබ වහන්සේටයි. ශ්‍රී රත්න පාද දහම් පාද මට ඉස්සර වෙලා කියන ආයතනම් කරන්නේ බුදුහාමුදුරුවෝ නීතිනියේ රත්න පාද ඒ රත්න පාද බුදුහාමුදුරුවෝ ආනන්දතර වංශද එනිසා මහන්සියගේ නම දීර්ඝකාලීනව පවත්වන්නට නවත්වාගෙන යන්නට අවශ්‍ය නිසා තමයි මම මේ දහම් පාසලට ප්‍රථම පාඩම කරනවා. මම දහම් පාසල ආරම්භ කළේ 1980 මට අදහසක් තිබුණා අපේ මොනවාගේ සමාජයට සිද්ධ ඒ නිසා දරුවෝ කීප දෙනෙක් එකතු කරගෙන තමයි ඒ දහම් පාසල රතන පාර දහම් පාසල ආරම්භ කළේ. එනි දහම් පාසලේ කාර්යයතු ඉස්සිසියාලු අම්මලා අප්පච්චිලා ගලා අත්තම්ම අත්තරක් දෙලා අවුරුදු 40 දැන් මේ මෙතන ඉන්නවද ජනක රණතුංග මහත්මයා දැන් කහඳු සිවිදල් පොත් ඒ මහත්මයෙම ඉතිහාසයේ ශිෂ්‍ය ඒ මහත්යාගේ දුව දැන් මෙහෙණින් ශිෂ්‍ය නාටිකාවක් එතකොට අපේ ධර්මාර්ථය අන්දෙක්කම් නරුණිය මෙතන නිවේදනය කරනවා ඒ දුවගේ අත්තම්මක් මේ දහම් පාසලේ ආදි ශිෂ්‍යව අපිට අවශ්‍ය වෙලා තිබුණේ ගම්මන රටක ලෝකයට ගුණ නුවණ දියුණු කරගත්ත පිරිසක් ඉදිරිපත් කිරීම. ඒ බුදුහාමුදුරන්ගේ ආදර්ශය බුදුරජාණන් වහන්සේ 69ක් වික්ෂුන් වහන්සේලාට මතක් කළේ මොකක්ද? තරත වික්කවේ කාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය බහුමෝ ජනසාරාය හිතාය සුඛාය බහුමෝ දේව මනුස්සාය බොහෝ දිනාට හිතසුව සඳහා හැසිරෙන්නේ එදා ඉඳලා ඒ චාරිත්‍රය වෙනවා. මම මේ පන්සලේ විහාරාධිපති වුණාට පස්සේ දහම් පාසල ආරම්භ කරාට පස්සේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය වෙලා හිටියා. ඊට පස්සේ මේ අපේ රාමනාථ නන්දසාරහාමුදුරන් වහන්සේ මේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය වහන්සේලා හිටියා. දැන් සමනල තැන්නේ දේවානන්ද හාමුදුරුවෝ දහම් පාසලේ ප්‍රධානාචාර්යලා ඉන්නවා. නම් කරුණ මතක් කළේ උඩ අපි පරම්පරාවෙන් පරම්පරාව
Siswawan 2026 Siratnabal Daham Pasale මේ උත්සව සමාරෝහ සෝභාවන් කරමින් මුලසුන වැඩ වාසය කරන කොත්මලේ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කොත්මලේ අමතලාවස්සේ පඤ්ඤා ප්‍රදීප විද්‍යායතන පිරිවෙන් මුඛ්‍යාධිකාරී ශ්‍රී රත්නපාල දහම් පාසලේ නිර්මාතෘ අපගේ ගුරුදේව නම කියන්නට අවසරයි නියංගන්තර පඤ්ඤානන්ද විදාන නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ මේ අවස්ථාවට වැඩම සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් ඇතුළු සම්මානීය ආර්ය ධම්මතංග ත්‍රිසුවිගාරින් අවසරයි මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ මේ උත්සව සභාවට පැමිණි සියලු දෙනාම පිළිගැනීම ඒ වගේම මේ උත්සව සභාවේ ආරම්භ පැහැදිලි කිරීමක් කියන කාරණා දෙක සිදු කිරීමටයි බලාපොරොත්තු වන්නේ ඊට මත්තෙන් අපේ දහම් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ එක් පවුලක සංවේගජනක අවස්ථාවක් අද දවසට සිද්ධ වෙලා තියෙනවා අප විරුන් විහාරස්ථානට අල්ලපු වැඩේ ඒ ජීවත් වුණ මහත්මයෙක් මිය පරලෝකෙහින් තියෙනවා මනුස්ස ස්වභාවය කතා කරන මත්තේ අපේ ශ්‍රී රත්නපාල දහම් පාසලේ එවැගේම සමස්ත ආචාර්ය මණ්ඩලයේ ශාස්ත්‍රීය සංවේගයේ ප්‍රකාශ කරමින් මාගේ පිළිගැනීම ආරම්භ කරන්නම් ඒ අනුව 2026 වර්ෂයේ සිසු අභිමාන ශ්‍රී රත්නපාල දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් නිල ලාංඡන පෙරදවීමේ මේ මොහොත සඳහා අපි ආරාධනා කළා අපේ පිරිවෙන් විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති අපගේ ගුරු දේවෝත්තම නායක හාමුදුරන් වහන්සේට උන්වහන්සේ මේ අවස්ථාවට වැඩම ආවදෙනවා. ඉතින් අපි දහම් පාසල වෙනුවෙන් ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් දරුවන් වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් යුතුව උන්වහන්සේ මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම කොත්මලේ නැගෙනහිර ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේකාධිකාරී
කොත්මලේ අමතලාව ශ්‍රී පඤ්ඤා ප්‍රදීප විද්‍යායතන පරිණාධිපති ගෞරවනීය අපේ ගුරුදේව රාමනාගුණ අන්සාර පඬිත හාමුදුරන් වහන්සේට අපි ආරාධනා කළා. උන්වහන්සේත් මේ අවස්ථාවට වැඩම සිටින උන්වහන්සේට තාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම කොත්මලේ අමතලාව ශ්‍රී පඤ්ඤා ප්‍රදීප මූලික පිරිවෙන් පරිණාධිපති ගංගේවල ශ්‍රී මංගල ගුණරත්නාරාමාධිපති අපගේ සහෝදර පූජ්‍ය ශාස්ත්‍රවේදී වටතර ආනන්ද පඬිත හාමුදුරන් වහන්සේට ආරාධනා කළා. උන්වහන්සේ මේ අවස්ථාවට වැඩම සිටින උන්වහන්සේට තාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අඹතලාව ශ්‍රී පඤ්ඤා ප්‍රදීප පිරිවෙනේ වැඩ වාසය කරන මා සහෝදර හාමුදුරන් වහන්සේලා සියලු දෙනාමත් පිළිගනිමින් අපගේ ආරාධනාව පරිදි මේ අවස්ථාව සැපමිනි කොත්මලේ බෞද්ධ කටයුතු සමායෝජක අපි අජිනි මහත්මිය මේ ස්ථානයේ පැමිණියා. එතුමිය තාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම කොත්මලේ පූර්ණලය පොලිස් ස්ථානයේ උපපරිසක මේ මහත්මයා ඇතුළු පූර්ණලය පොලිස් ස්ථානයේ පැමිණ සිටින නාමතා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අමතලාව ග්‍රාම සේවා නිලධාරීතුමා මේ අවස්ථාවට පැමිණියා. එතුමාත් අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කළා කොත්මලේ අමතලාව ශ්‍රී පඤ්ඤා ප්‍රදීප විද්‍යායතන පිරිවෙන් මූලික පිරිවෙන් ආචාර්ය ඒ වටකොට සුධර්මාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය අපේ හිතවත් කපිල කුමාරසිංහ මහත්මයාට එතුමාත් මේ අවස්ථාවේ තාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී රත්නපාල දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ඒ වගේම ශ්‍රී රත්නපාල දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයන් දෙපළ ඇතුළු සමස්ත ශිෂ්‍යයන් සියලු දෙනාමත් ඒ වගේම අප දහම් පාසලේ දුවදරුවන්ගේ සදාදරණීය දෙමව්පියන් ඇතුළු සියලු දෙනාම දහම් පාසල වෙනුවෙන් මාතාම් ගෙඩියෙන් පිළිගන්නවා. එසේ පිළිගනිමින් අරමුණ හැටියට සිහිපත් කළොත් අද අපි අපේ දහම් පාසලේ තවත් සුවිශේෂී අවස්ථාවක් කියලා කියන්නේ කාට හරි බලාගෙන ඉන්නකොට හිතෙන්න පුළුවන් මේක ඇඳුමකට ගහන බැච්චයක් කියලා. හැබැයි මේක ගහන්නේ ඇඳුමට ලස්සන වෙන බැච් එකක් නෙවෙයි. මේ ගහන්නේ ඔබගේ දරුවෝ නායකත්වයට පෙර හුරු කරන ඒ වගේම ආදර්ශමත් චරිතයක් කරන්නට ඒ වගේම පොදු දරුවෙක් ගොඩනගන්නට උත්සාහ කරන බැච් එකක්. එතකොට මම මේක ඉතාම කෙටියෙන් සිහිපත් කරන්නට ඕන. ලොකුම ප්‍රශ්නේ තමයි ශිෂ්‍ය නායිකාව තෝරා ගන්න එක. ලොකුම ප්‍රශ්නේ කියන්නේ හේතුව මේකෙදි කට්ටියක් තරහ වෙනවා, කට්ටියක් හිතවත් වෙනවා. කියන්නේ හැබැයි මා අවංකවම ප්‍රකාශ කරනවා මේ කිසිම කෙනෙක් තෝරගත්ත කිසිම කෙනෙක් හිතවත්කම් මත තෝරගත්තේ නැහැ. ඒකට හේතුව අපි මේ නායකයෙකුට තේරුවේ සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. සම්මුඛ පරීක්ෂණයේදී අපි වාචික තමයි ප්‍රශ්න ඇහුවේ. වාචික ප්‍රශ්න අහනකොට හොඳට පිළිතුරු දීපු කට්ටිය හොඳට ලකුණු ගත්තා. ඊට පස්සේ අපි බැලුවා මෙයාලගේ දහම් පාසලේ ඉතිහාසයේ හැසිරීම ගන්නවා. දැන් සමහර ළමයිට වාචික ලකුණු 80ක් තියෙනවා. නමුත් ශිෂ්‍ය නායකයෝ විදිහට නැහැ. ඒකට හේතුව ඉගෙන ගැනීම මත මේක දෙන්නේ නැහැ. ඒ සාර්ථක කෙනෙකුට ඉඳන් පුළුවන් හොඳ දක්ෂයෝ ඉතිරි වෙලා ඉන්නවා කියලා හිතන්නත් පුළුවන්. හැබැයි ඉගෙන ගැනීම මතම දෙන්නේ දහම් පාසල ගුණධර්ම තියෙන්න ඕන. දහම් පාසල නැත්නම් මේ භූමියට ආදරය තියෙන හැඟීම තියෙන්න ඕන. එහෙම නිර්ණායකයක් බලලා තමයි දුන්නේ. එතකොට මේක හිතවත්කම් වලට එහෙම කාටවත් දීලා නැහැ. කෙසේ වෙතත්
වැඩක් කරනකොට තමයි ප්‍රශ්න එන්නේ. ඒක සාමාන්‍යයි. කෙසේ වෙතත් අපි නායකයෙකුට තේරුවා මම ශිෂ්‍ය නායකයන්ට කියන්නේ නායිකාවන්ට කියන්නේ මේක ආභරණයක් කරගන්න එපා. අර කියන්නේ කටුස්සගේ කරේ රත්තරන් බෙන්දා වගේ කරගන්න යන්න එපා. මේක වගකීමක්. ඒ වගකීම හරියට කරන්න, ලස්සනට කරන්න ඔබ අනාගතේ නායකයෙක් වීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබ අනාගතේ ලස්සන මිනිසෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න තැන මෙන්න අවස්ථාව මේ අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න කියන කාරණාව සිහිපත් කරමින් අපේ අරමුණ ගුණගරුක දරුවෙක් සමාජයට දායාද කිරීම අපි ඒ කාර්යය තමයි නිරත වෙලා ඉන්නේ. අපේ ආචාර්ය මණ්ඩලයත් ඉතාම කැපකිරීමෙන් මේ කාර්යය නිරත වෙලා ඉන්නවා. ඉතින් ඒ පිළිබඳව මම සිහිපත් කරමින් අද දවසේ මේ අවස්ථාවට සම්බන්ධ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගනිමින් මාගේ පිළිගැනීමත් අරමුණු හැදගෙන මම මේ නිමා කරනවා. සියලු දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ශාස්ත්‍රවේදී පූජ්‍ය රාවණාගොඩ නන්දසාර ස්වාමීන් වහන්සේ මේ උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් අනුශාසනාව සිදු කිරීමටයි මාගේ මේ ගෞරවනීය ආරාධනය. Polasi Medwasi Pembangunan Putri Pelati Papua Pilihan Sanggana Amputalawa Sripanya Bati Vidya Tirivani Kutyadhikari Asmat Gurudev Nayak Maya Panan Mahansi Navasarai Amputalawa Sripanya Bati Pemuru Tirivani Parivana Dipati Pramakadra Nahamuran Mahansi Atarpala Dhampaa Sri Pradhanacharya Samalathane Pemanand Hamuran Mahansi Pradhan Vedamwa Vedasini Gauraniya Pe Mahasangaratne Navasarai Kodbani Pradeshik Ekam Karyalaya Bauddhika Samaj Yojika Ape Acharya Mahatmye Kodbani Mahamini Nilanchana Paradavime Sivisi Avasthaව මේ සමාජයේ මිනිස්සු ඉන්නවා මේ සමාජයේ දරුවෝ ඉන්නවා දරුවෝ ඉන්නවා කොච්චර මානව සංහතියක් හිටියත් ඒ සමස්ත මානව සංහතියේම මානවයාට නායකත්වයේ දීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එසා නායකත්වයේ ලබා දිය හැකි නායකයෙක් වීමට ගැළපෙන සුදුසුකම් සහිත පුජ්‍යලයකට පමණයි ඒ නායකත්වයේ ලබා දිය හැකි වන්නේ. නායකයෙක් වීමට පුණ්‍ය ඵල විපාකත් බලපාන. ඒ පීතියකට තෝරි නායකයෙක් වෙන්න. හොඳ පින්වත්ෙක් අපි සමාජයේ දකින්නට ඕන. විශේෂයෙන්ම නායකයෙක් නම් මේ නායකයා ප්‍රධාන වශයෙන්ම ආදර්ශමත් වෙන්න ඕන. ඒ ආදර්ශමත් වීම ඉතාමත් වැදගත්. ඕවාගේ ඇඳුම, ඕවා කතා කරන විලාසය, ඕගේ හැසිරීම, ඕගේ ගමන් විලාසය මිසියල්ම ආදර්ශමත් වෙන්න ඕන. වගේ සමාජයේ ජීවත් වන රටාව ඔබේ ආදර්ශමත් වෙන්න ඕන. නිවසට පමණක් නෙවෙයි සමස්ත සමාජයේම ඔබ ආදර්ශමත් පුද්ගලයෙක් වෙන්න යුතුයි. විශේෂයෙන්ම දහම් පාසලේ ශිෂ්‍ය නායක වෙන ශිෂ්‍ය නායකයා පාසල තුළ පත්වන ශිෂ්‍ය නායකයා සුවිශේෂී නායකයෙක්. මොකද ඔහු අනුකරණය කරන්න බලාපොරොත්තු වෙන පිරිසක්. ඔහුගේ අඩුපාඩු වෙනතුරු බලාගෙන ඉන්න පිරිසක්. ඔහු වැරද්දක් කරනතුරු බලාගෙන එක් පිරිසක් කරනවා බැච් එක ගැලවීමේ අවශ්‍යතාවය. මොකද මේ බුද්ධයාගේ බැච් එක බලනකොට වෙලාවෙ ඉඳලා අභියෝගයක් තියෙනවා ඒ බැච් එක දරාගෙන ඉඳී. ඒ ඔහුගේ වැරදි හොයන පිරිස වැඩි. ඒ නිසා ඔහු උත්සාහ කරන්නට ඕනේ වැරදි අවමය කරගෙන ඔහු සමාජයට ආදර්ශයක් දෙන සුවිශේෂී පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඒකම සිහිපත් කරේ ඔබේ චරිතය පමණක් නෙවෙයි බාහිර ක්‍රියාකාරකම් පිළිබඳවත් විශේෂයෙන්ම නායකයෙක් සතු ලක්ෂණයන්ගේ තුපාවි. එසා ඔබ ආදර්ශමත් වෙනකොට සමස්ත සමාජයක් තියෙනවා නීති රාමාතුර කොට වෙච්ච. මේ සමාජය නම් නීති රාමාතුර අපිට වෙන්නේ. අපිට හිතන දේ කරන්න බෑ. අපිට ආවේනික නීතියක් තුල අපි ජීවත් වෙනවා. ඒ සමාජය තුළ ජීවත් වෙනවා. ගෙදර ගත්තා ගෙදරත්
ගෙදර විද්‍යාත්මක ආවේනික නීති රාමුව තාත්තා අනුගා ගන්නවා. ඒ නීති රාමුව තුළ ජීවත් වෙන්න ඕන. පන්තියෙන් නම් පන්ති නායකයා සහ පන්තිය තුළ නීති රාමුවක් තියෙනවා. ඒ නීති රාමුවට අනුගතව ජීවත් වෙන්න. දහම් පාසල පෙර පාසල මොනතරම්වත් ආයතනයක් නම් ඒ ආයතන අනුරූපී වූ නීති රීති මාලාවක් තියෙනවා. ඒ නීති රීති මාලාවට අනුගත වෙච්ච පිරිසක් වෙන්න ඕනේ සියලුම නායකයෝ. එසේ නොවේනම් ඔහුගේ නායකත්වය ගැලපෙන්නේ අන්තිම ආදම පිරිසිදු වෙන්න ඕනේ. ඔහු අන්තිම ආදම හරි පිරිසිදු ක්ලීන් සූට් එකක් වෙනවා. ඊම වචනික පිරිසිදු ආදමක් තියෙනවා. ඒ ආදම භාවිතේ ආදම අඳින හැටි ආදම පාවිච්චි කරන හැටි අනිත් අයට ආදර්ශයක් වේවි. ඊටම සුවිශේෂී ලක්ෂණයක් වෙනවා. විශේෂයෙන්ම වෙලාවට ඉන්නේ වෙලාවට යනවා. ශිෂ්‍ය නායකයෙකු තුළ තිබෙන ලක්ෂණ ශිෂ්‍ය නායකයා විතර නෙවෙයි ආයතනයේ නායකයාට තෝදේ දෙන්න ඕනේ. වෙලාවට ඉන්න ඕනේ වෙලාවට යන්න ඕනේ. වෙලාවට දෙන තමයි නායකයා ඉන්නේ. අටද කාටුවෙල ගහනවා කියලා අටද ඇවිල්ලා වැඩ නැහැ නායකයා. නායකයා ඉන්නෝට පැය වාරයක් නඩයන් පාඩුවක් හරි. ඒ ඇවිල්ලා වඩ පිටා බලනවා. අතුගාලා සුද්ධ කරලා පන්තික හදලා දාන්න කොහොමද තියෙන්නේ ඒ වටපිටාව බලන්නට ඕන. ඒක තමයි ආදර්ශය. එසා වෙලාවට කලින් ඇවිල්ලා ඔහුගේ වියේත මොනවද කියන එක සොයා ගැනීම ඉතාමත් වැදගත්. එසා ආදර්ශය කියන එක ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි විනයගරුක වීම ඉතාමත් සුවිශේෂීයි. ඒ විනයක් නැත්නම් වැඩක්. ඕනෑම කෙනෙකුට විනයක් හික්මීමක් තියෙනවා. ඕනෑම කෙනෙකුට විනයක් හික්මීමක් සමරකමක්. අනන්හට ඔවා වැත්තන් දෙසන බණනේ. කියනවනේ. නායකයා කෙරින් යන්න තු අකුට්ටා න්‍යාය අනුගමනය කරද්දී නේද? නායකයා කක්කොට්ටා න්‍යාය අනුගමනය කරද්දී ඌ කියන ඵල කෙලින් කියලා. අනිත් උන් අහනවා ඔබ කෙලින් යන්න කියවම ඔබ අපිට කෙලින් යන්න කියලා. ඒ නිසා ඊටමත් වැදගත් හරිම ආදර්ශමත් වෙන්න ඕනි මේ ශිෂ්‍ය නායකයා. ඒකයි මම කිව්වේ රැහේ නායකයා වැරදි කරනවා නම් රැහේ අනිත් අය ගැන කවදාවත් නිසා රැහේ නායකයාට ලොකු වගකීමක් තියෙනවා. ඔහු නිවැරදි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහු නිවැරදි ආදර්ශමත් පුද්ගලයෙක් වීම ඉතාමත් වැදගත්. එතන ශිෂ්‍ය නායකයෝ කියන්නේ අන්න ඒතනට යා යුතු පුද්ගලයෙක්. හොඳට මතක තියාගන්න. ඊළඟ දෙවෙනි කාරණය තමයි sannivedana. මේ දරුවන්ගේ නායකයෙක් තුළ තිබෙන දෙවෙනි ගුණාංගය තමයි sannivedana. sannivedana කියන පරිවේදයක් එහා මෙහා කියන්නේ. sannivedana ඉතාමත් වැදගත්. අධ්‍යාපන ධර්මයෙන් කරගෙන යනවා. අනියා තමයි සැබෑම දක්ෂම ශිෂ්‍යයන්ගේ වඩපත්. නිසා මේක වඩාම සිහිපත් කරගෙන තවත් ශිෂ්‍යයන්ගේ හැදලා ප්‍රේමාන්තව පත් කරගත්තා කියන සිහිපත් කරා අමුගලතුන් පත් කරගත්තේ පත් කරගෙන අද බැච් පාලන කරනවා. සූත්‍රයේ සඳහන් කරනවා ගොරවනවා කියන්නේ වහින්නේ. වහිනවා ගොරවන. ඔබ තමයි සමාජයෙන් ගන්නේ හොඳ ආදර්ශික සිහිපත් කරමින් ඔබට දේවසන ප්‍රාර්ථනා කරමි. හැමෝටම යහපතක් වේවා සිත ආශිර්වාද දේවසන ප්‍රාර්ථනා කරමි. එය ගෞරවයක්. එය සේවාවකි. ඒ අනුව 2026 ශ්‍රී රතනපාල දහම් පාසල ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස අභිෂේක ලබන මේ මොහොතේ
ඊළ රාජ්‍යයට පැමිණීමට දෙමාපියන්ට ආරාධනා කර සිටිනවා. 2026 ශ්‍රී රත්නපාල දහම් පාසලේ කනිෂ්ඨ අංශයේ ශිෂ්‍ය නායක නායිකාවන් ලෙස අභිසස් ලබන්නේ P.A. සතුරි මිහිණවි. ශ්‍රී රත්නපාල දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍ර විද්‍යාලයේ සම්මානනයේ තේමාත්මක නියැලෙන්ද පැමිණ සිටින ආරාධිත අත්දැකීම් ගුරු ආචාර්ය මණ්ඩලයෙන්ද මගේ සහෝදර සහෝදරියගේ දවසයි අදින මාතෘ අවස්ථාව ලබාදී ඇත්තේ ශිෂ්‍ය නායකයෙකු ලෙස අපට ලැබී මගේ කී පිළිබඳව කෙටි අදහස් හමුවේ ඉදිරිපත් කිරීමටයි. දහම් පාසලක් කියන්නේ අපට බුදුදහමේ වටිනාකම ගැන ගන්න පූජනීය ස්ථානයක්.
මෙහිදී අපට කරුණාව, දයාව, සදාචාරය වැනි යහපත් ගුණධර්ම ප්‍රගුණ කිරීමට මහත්සේ උපකාරී වෙනවා. එමෙන්න නායකත්වය කියන්නේ බලයක් නොව ඒ සේවයේ නායකත්වය ශිෂ්‍ය නායකයෙකු ලෙස ශිෂ්‍යයන්ට හොඳ නවකීමක් ලබා දීම, ගැටලු අවස්ථාවලදී සහායක කටයුතු කිරීම, දාපාසලේ හොඳ වාතාවරණයක් සකස් කිරීමට උපකාරී වීම අපගේ ප්‍රධාන වගකීම වෙනවා. අප සියලු දෙනා එකට අපගේ දාපාසල කීර්තියක් හා ගෞරවයක් ගෙන දෙන ශිෂ්‍යයෙකු වීම, බුදුදහමේ ඉගැන්වීම අපගේ ජීවිතයට එක්තර ගනිමින් සමාජයට හොඳ පුරවැසියෙකු වීම අපගේ යුතුකම. මානව දකින්නේ ඒ අපගේ දාපාසලට කරන පුරුදු සැලකීමක් ලෙසයි. ශිෂ්‍ය නායකයෙකු ලෙස අප එකට එක්වී එක් අරමුණක් කරා යා යුතුයි. එනම් අපගේ දාපාසල විනය දැනුමේ සාම්ප්‍රදායික ලිපි උසස් දාපාසලක් බවට පත් කිරීමට ඔබ සියලු දෙනාට ආරාධනා කරමි. අද දින මන්මාට මෙම අවස්ථාව ලබා දී පිළිපද මාගේ ගෞරවය හා කෘතඥතාව උදෙට අතර අවසානයේ ශ්‍රී රතන පාලකම් පාසල ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස මාට මෙම වගකීම ලබා දී පිළිබඳ ගරු ස්වාමීන් වහන්සේලාටද ගුරු මහත්මියලාටද ආගේ හත්දෙවියන්ට ස්තුති පුදගෙන සියලු දෙනාට පිරුවසරමි. අවසන් මොහොතේ මේ සඳහා දායක වූ ඔබ සෑම සියලු දෙනාටම ස්තුතිය පුද කිරීමේ අවස්ථාව මාහට හිමිවී පිළිබඳව මා මහා සතුටටපත් වෙමි. පළමුවෙන්ම අපට ආශිර්වාද ලබා දෙමින් මෙම උත්සවය වර්ණවත් කළ ගරුතර සංඝරත්නයට මාගේ ගෞරවපූර්වක ස්තුතිය පුද කර සිටිමි. එමෙන්ම අද දින අප අතරට පැමිණ උත්සවය සම්මානවත් කළ ශ්‍රී ප්‍රඥාපදීප පිරිවේ විද්‍යාලයේ ගෞරවනීය ප්‍රධාන අධිකරණ සංඝනායක ප්‍රවීණාචාර්ය පූජනීය ගෞරව ප්‍රඥානන්දලා හිමියන්ට නුවරඑළිය ශ්‍රී ශාස්ත්‍රාර්ථී මණ්ඩලයේ ප්‍රධාන සභාපති ගෞරවනීය දෙවියන් මණ්ඩලයේ ගෞරවනීය प्रादेशिक